Hello friends. මම අද කතා කරන්නේ අමතර ආදායමක් නැත්නම් ස්ථිර ආදායමක අවශ්‍යතාවයක් තියෙන බොහෝ දෙනෙක්ට තමන්ගේ කියලා බිස්නස් එකක් තමන්ගේ කියලා ඔන්ලයින් බිස්නස් එකක් නැත්නම් ඔන්ලයින් වෙබ්සයිට් එකක් ලොකු ගාණක් වියදම් කරන්න නැතුව පටන් ගන්න පුළුවන් අවස්ථාවක් ගැන. මුලින්ම කියන්න ඕනේ මේක මේ කාලෙන් කාලයට මතුවලා එකපාරටම අතුරුදහන් වෙන විදිහේ බිස්නස් එකක් නන් නෙමෙයි. ඒ කියන්නේ සල්ලි දාලා සල්ලි නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් විදිහේ දෙයක් නෙමෙයි. ඔන්ලයින් වෙබ්සයිට් එකක් ඇතුලේ platform ඕන කෙනෙක් විදියට ඔයාට ඔයාගේ බිස්නස් එකක් හදාගන්න පුළුවන් සුපිරි අවස්ථාවක් ගැන තමයි මම මේ ඔයාට කියන්න යන්නේ. මෙතනදී අපිට යම්කිසි වැඩ කොටසක් කරලා මහන්සි වෙලා සාමාන්‍ය මට්ටමින් උනත් මාසික රුපියල් 50000ක 60000ක ආදායමක් ගන්නවා වගේම ඒක ඔයාට මාසික රුපියල් ලක්ෂයක් දෙකක් ලක්ෂ 5ක් ලක්ෂ 10ක් වගේ ආදායමක් දක්වා වුණත් එතනින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔයා ගෙදරටලා ඉන්න ගෘහණියක් වුණත් දැනට ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඒ වගේම රැකියාවක් කරන ගමන් ඒ ආදායමෙන් තෘප්තිමත් නොවන තවදුරටත් ආදායම වර්ධනය කරගන්න අවශ්‍ය වෙන ඕනම කෙනෙක්ට හරිම පහසුවෙන් තමන් පාවිච්චි කරන දුරකථනයේ Facebook, WhatsApp, TikTok, YouTube වගේ සෝෂල් මීඩියා වල ගත කරන කාලය පාවිච්චි කරලා ඔයාට පුළුවන් හොඳ මුදලක් උපය ගන්න. හරි. අපි මුලින්ම බලමු ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ඔයාට මොනවද තියෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයාට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නවා නම් අපිට විකුණන්න භාණ්ඩ හා සේවා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මිලදී ගන්න කස්ටමර්ස්ලා ඉන්න ඕනේ අපි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ගියා. ඊළඟට අපිට ප්‍රොඩක්ට් විකුණ ගන්න තැනක් ඕන. කඩේට එනවා වගේ නෙමෙයි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ගියාම අපි ළඟ තියෙන බඩු ටික ප්‍රොඩක්ට් ටික කස්ටමර්ට පේන්න තැනක් අපි හදා ගන්න ඕනේ. එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට සිද්ධ වෙනවා වෙබ්සයිට් එකක් හදා ගන්න. අපි හදන්න යන වෙබ්සයිට් එකේ තරමට අපිට ඒ වෙනුවෙන් දරන්න වෙන ආයෝජනය කොච්චරද අපිට ඒක දාලා තමයි මේ දේවල් කරගන්න වෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කස්ටමර්ට ගෙවීම් කරන්න ක්‍රමවේද. දැන් කඩේට ඇවිත් අතර සල්ලි දෙනවා වගේ නෙවෙයි ඔන්ලයින් බිස්නස් එකක් කරන කස්ටමර්ට ගෙවීම් ක්‍රමවේද අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ මේ වෙබ්සයිට් එක ඇතුලේ. එතකොට කස්ටමර් කැමති කාඩ් පේමන්ට් එකක් කරන්න නම් කාඩ් පේමන්ට් වෙන්න පුළුවන්. බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් බැංක් ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. මේ සිස්ටම් එකේ අපිට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි භාණ්ඩේ කස්ටමර් අතර ලැබෙන විදියක් තියෙන්න ඕනේ. අතර සල්ලි දීලා බඩු ගන්නවා වගේ නෙවෙයිනේ ඔන්ලයින් බිස්නස් යන්න. එහෙනම් මේ courier services අන්තර්ගත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට හොඳ back end team එකක් තියෙන්න ඕනේ. නැත්නම් support එකක් තියෙන්න ඕනේ. අපිට online website එකක් maintain කරන්න අවශ්‍ය වෙන දැනුම අවමයි. ඒ දැනුම තියෙන දිගුකාලීන ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය හොඳ team එකක් අපිට පඩිගෙවලා යාළුව hire කරන්න සිද්ධ වෙනවා. මේ මූලික දේවල් මම පැහැදිලි කරලා පෙන්නලා දුන්නේ අපි online business එකක් කරනවා නම් අපිට අවශ්‍ය වෙන දේවල් විදියට. එතකොට අපිට මේ දේවල් කරන්න මිලියන ගණනක් වුණත් යන්න පුළුවන්. ඒ නිසා අපි කොහොමවත් මේ වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපිට යොදවන්න තියෙන ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දැනුම් මට්ටම වෙන්න පුළුවන්. කාලය වෙන්න පුළුවන්. මේ හැමදේමත් එක්ක බලලා මේ සියල්ල අන්තර්ගත වෙලා තියෙන මේ හැම දෙයක්ම අපිට සර්විස් එකක් විදියට ලැබෙන ලංකාවේ තියෙන වෙබ්සයිට් එකක් තමයි winningLK.com. මේ වෙබ්සයිට් එක ඇතුලේ මම ඔයාලට පැහැදිලි කරපු හැම දෙයක්ම අන්තර්ගත කරලා හදලා තියෙන සිස්ටම් එකක්. ඒ වගේම තමයි මේ දේවල් ටික පාවිච්චි කරලා ඔයාගේම බිස්නස් එකක් ගොඩනගා ගන්න අවශ්‍ය හැම ෆැසිලිටි එකක්ම winningLK.com එකේ අපිට පරිහරණය කරන්න පුළුවන් විදියට ලබා දීලා තියෙනවා. ඒක තමයි මේ වෙබ්සයිට් එක ඇතුලේ තියෙන වෙනස්කම. ඉතින් ඔයාටත් පුළුවන් මම වගේ winningLK.com එකේ ඇෆිලියේටර් කෙනෙක් වෙලා ඒ වගේ බිස්නස් එකක් ඉතාම පොඩි මුදලකින් පටන් ගන්න. හරි. මම මුලින්ම ඔයාලට කියන්නම් කොහොමද මේ වෙබ්සයිට් එකේ ඇෆිලියේටර් කෙනෙක් විදියට සල්ලි හම්බ කරන්න පුළුවන් කොහොමද කියලා. අපිට මේ වැඩේ කරන්න තියෙන winningLK.com වෙබ්සයිට් එක අපි දන්න eBay, Alibaba, Amazon, Daraz, AliExpress වගේ ඔන්ලයින් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට පුළුවන් winningLK එකේ account එකක් හදලා ඇෆිලියේටර් කෙනෙක් විදියට වැඩ පටන් ගන්න. අපිට මේ වැඩේ පටන් ගන්න රුපියල් 5000ක් රුපියල් 10000ක් වගේ මුදලක් යනවා. අම්මෝ රුපියල් 5000ක් රුපියල් 10000ක් යනවද කියලා වැඩේ අතාරින්න නැතුව ඔයාට මේ රුපියල් 5000 රුපියල් 10000ක මුදලින් කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එක ස්කිප් කරන්න පිළිවෙන්නකම් බලන්න. අපි බලමු ඇෆිලියේට් කෙනෙක් විදියට අපිට මොනවද මේ වෙබ්සයිට් එකේ කරන්න පුළුවන් දේවල් කියලා. හරි. එතකොට අපිට මේ ඇෆිලියේට් ෆැසිලිටි එක ප්‍රෝ සහ සුපර් විදියට අපිට ලැබෙන්නේ දින 30කට. දින 30කට තමයි අපිට මේ ඇෆිලියේට් ෆැසිලිටි එක ලැබෙන්නේ. ඒකට අපිට මොන වගේ දේවල් වලින්ද මේ වෙබ්සයිට් එකේ සල්ලි හොයන්න පුළුවන් කියලා. අපිට පුළුවන් winningLK එකේ
වගේ ඔන්ලයින් ෂොප් එකක් දාගන්න. අපි ෂොප් එක හදාගද්දී අපේ ලෝගෝස් දාලා බැනර්ස් දාලා අපේ ලොකේෂන් දාලා අපිට පුළුවන් අපේ ෂොප් එකක් හදාගන්න. ඒ වගේම තමා මම ෂොප් එක හැදුවට පස්සේ මගේ ෂොප් එකට මේ වගේ ඕන ප්‍රොඩක්ට් එකක් දාන්න පුළුවන්. එතකොට අපි දාපු ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක් මිලදී ගත්තාම එයාට පේමන්ට් කරන්න පේමන්ට් මෙතඩ් මේ winninlk.com එකෙන් මට මගේ ෂොප් එකට ලබා දීලා තියෙනවා. මෙයාලගේ පේමන්ට් මෙතඩ් විදියට කාගිස් කෑෂ් ෆැසිලිටි. ඒ කියන්නේ කාගිස් ෆුඩ් සිටි එක හරහා ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල ගෙවනවා වගේ කාගිස් ෆුඩ් සිටි එකෙන් කස්ටමර් කෙනෙක්ට පුළුවන් winninlk එකට පේමන්ට් කරන්න. ඒ වගේම තමා කාඩ් පේමන්ට් හරහා American Express, Master, Visa වගේ කාඩ් වලින් පුළුවන් කස්ටමර්ට winninlk එකට පේමන්ට් කරන්න. ඒ වගේම තමයි මෙයාලගේ තියෙනවා බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක. ඒකෙන් අපේ කස්ටමර්ට පහසු බැංකුවකින් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට ඔන්ලයින් බැංක් ඇප් වලින් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේම බැංකුවේ කැෂියර් එකකින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම කෑෂ් ඩිපොසිට් මැෂින් එකකින් කස්ටමර්ට පුළුවන් මගේ ප්‍රොඩක්ට් එකට පේමන්ට් එක කරලා මිලදී ගන්න. කස්ටමර් ප්‍රොඩක්ට් එකට පේමන්ට් කරාට පස්සේ අපේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ට යවන්න ඕනනේ. අන්න winninlk එකේ තියෙන courier service එක හරහා අපිට පුළුවන් කස්ටමර්ට ප්‍රොඩක්ට් එක යවන්න. ඒ වගේම තමයි winninlk එකේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ තියෙන pick-up option එක. ඒ කියන්නේ pick-up option එකෙන් ප්‍රොඩක්ට් එකක් කස්ටමර් කෙනෙක් මිලදී ගත්තාම ඒ කස්ටමර්ගේ ගෙදරට හෝ ෂොප් එකට ගිහ්තාම ප්‍රොඩක්ට් එක පික් කරගන්නේ. අන්න එතකොට කස්ටමර් සහ සෙලර් මුණ ගැහෙන අවස්ථාවක pick-up option එක තුලින් winninlk එක ලබා දීලා තියෙනවා. මේ අවස්ථාව නම් වෙන කිසිම වෙබ්සයිට් එකක ලබා දීලා නැහැ. ඔන්න ඔය දේවල් ටික අපිට winninlk එකේ අපේ වෙබ් ස්ටෝර් එකට නැත්නම් අපේ ෂොප් එකට winninlk එකෙන් මට ලබා දීලා තියෙනවා. ඒ නිසා මට හරිම ලේසියෙන් වෙබ් ස්ටෝර් එක නැත්නම් මගේ ෂොප් එක winninlk එකේ දාලා ප්‍රොඩක්ට් සෙල් කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මට මගේ නමින් කස්ටමර්ස්ලා රෙජිස්ටර් කරගන්න. ඒ කියන්නේ winninlk එකේ මට මගේ නමින් කස්ටමර්ස්ලා රෙජිස්ටර් කරගෙන එයාලා මේ වෙබ්සයිට් එකේ මොන සෙලර් කෙනෙක්ගෙන් ප්‍රොඩක්ට් එක මිලදී ගත්තත් මට සල්ලි හම්බ වෙනවා. ඒ වගේම තමයි winninlk එකේ හැම ප්‍රොඩක්ට් එකකටම අදාළව RB සහ RBP කියලා අගයන් දෙකක් තියෙනවා. මේ අගයන් ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. winninlk එකේ මගෙන් රෙජිස්ටර්ලා ඉන්න කස්ටමර් winninlk එකේ දාලා තියෙන මොන සෙලර්ගෙන් ප්‍රොඩක්ට් එක මිලදී ගත්තත් මට අන්න අර ප්‍රොඩක්ට් එකට දාලා RB අගය හම්බ වෙනවා. ඔයා හිතන්නකෝ මේ කස්ටමර් මෙන්න මේ ටීවී එක මිලදී ගත්තා කියලා. මේ ටීවී එකේ RB අගය තියෙනවා 5000. මෙන්න මේ RB අගය රුපියල් 5000ක් විදියට මට ලැබෙනවා. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් එකෙන් ප්‍රොඩක්ට් මිලදී ගන්න කස්ටමර්ස්ලාට මේ ප්‍රොඩක්ට් වල තියෙන RBP පොයින්ට් අගය ලැබෙනවා. RBP පොයින්ට් කියන්නේ අපිට කීන්ස් එකෙන් ලැබෙන Nexus පොයින්ට් අගය, ඩයලොග් එකෙන් ලැබෙන ස්ටාර් පොයින්ට් අගය, winninlk එකේ කස්ටමර් ලැබෙන පොයින්ට්ස් වලට තමයි RBP පොයින්ට්ස් කියන්නේ. අන්නේ RBP පොයින්ට්ස් 500 රීච් කරන්න කස්ටමර් ප්‍රොඩක්ට් මිලදී ගත්තාම එයාට එතනින් එහාට ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ එයා එතනින් ඉස්සරහට winninlk එකෙන් ප්‍රොඩක්ට් මිලදී ගන්න කස්ටමර්ට කෑෂ් ඩිස්කවුන්ට් එකක් winninlk එකෙන් ලැබෙනවා. හරි ඉතින් කස්ටමර්ට ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් එකක් ලැබෙද්දි මට මොකද තියෙනවා ඉතින්? අපි හිතමු ඔයා මාසයකට කස්ටමර්ස්ලා 100 දෙනෙක් අවම රෙජිස්ටර් කරගන්නවා. ඒ වගේ ඔයා කස්ටමර්ස්ලා 100 ගානේ මාස 12 කස්ටමර්ස්ලා රෙජිස්ටර් කරාම ඔයාට අවුරුද්දට කස්ටමර්ස්ලා 1200ක් රෙජිස්ටර් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේක අවුරුදු 3ක් නොකඩා කරගෙන ගියොත් ඔයා කස්ටමර්ස්ලා 3600ක් හදලා තියෙනවා. එතකොට මෙන්න මේ කස්ටමර්ස්ලා 3600 අන්න අර ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් එක ගන්න RBP පොයින්ට්ස් 500 රීච් කරන්න ප්‍රොඩක්ට් ගද්දි අපි හිතමු ඔයාට RB ගේ අවම රුපියල් 5000ක් ලැබෙනවා කියලා. ඒ වගේ ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් එක රීච් කරන්න ප්‍රොඩක්ට් මිලදී ගන්න අර 3600 කම කස්ටමර්ස්ලාගෙන් එක කස්ටමර් කෙනෙක්ගේ රුපියල් 5000 ගානේ ආවොත් මට අවුරුදු 3ක් යද්දී 1,80,00,000ක ඉන්කම් එකකට යන්න පුළුවන් කස්ටමර්ස්ලා රෙජිස්ටර් කරගෙන එයාලට ප්‍රොඩක්ට්ස් විකුණලා. අන්න ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාගේ කස්ටම් බේස් එකක් හදලා winninlk එක ඇතුලේ සල්ලි වහන්න. හරි. මම දැන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කැමතිද ඔයාගේ ළඟ ටවුන් එකේ රුපියල් 50000කට රෙන්ට් එකට දෙන්න පුළුවන් කඩකාමර 20ක් තියෙන බිල්ඩින් එකක අයිතිකාරයෙක් වෙන්න? ඔව්. ඔයා අනිවාර්යයෙන්ම කැමතියි. ඇයි ඒ? ඔයාට පුළුවන් මේ කඩකාමර 20ම රෙන්ට් එකට දුන්නාම හැම මාසෙකම රුපියල් ලක්ෂ 10ක ඉන්කම් එකක් ගන්න. හැබැයි වැඩේ තියෙන්නේ මේ වගේ ගාණක් හම්බ කරන්න පුළුවන් බිල්ඩින් එකක් හදන්න ඔයාට කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා.
අන්න ඒ නිසා අපි මේ වගේ දේවල් පටන් ගන්න තියා හිතන්නේවත් නැහැ. හැබැයි ඔයා විශ්වාස කරනවද ඔයාට වින්නින් එකෙනුත් මේ වගේ ඉන්කම් එකක් ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා? ඒ තමයි ඔයාලට පුළුවන් වින්නින් එකේ shop එක onboard කරලා සල්ලි හොයන්න. ඔයා winninlk.com එකේ pro affiliate කෙනෙක් නම් ඔයාට shop 200ක් onboard කරන්න පුළුවන් වගේම ඔයා shop එක onboard කරාම ඔයාට රුපියල් 5000ක shop onboarding benefit එකක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට මාසික රුපියල් ලක්ෂ 10ක ඉන්කම් එකක් ගන්න winninlk එකකින් අවස්ථාවක් දීලා තියෙනවා. ඒ වගේම super affiliate කෙනෙක් නම් ඔයාට පුළුවන් shop 100ක් onboard කරන්න. ඒ වගේම තමයි ඔයා shop එකක් onboard කරාම ඔයාට රුපියල් 2500ක shop onboarding benefit එකක් ලැබෙනවා වගේම ඔයාට super affiliate facility එක හරහා මාසිකව ලක්ෂ 2.5ක ඉන්කම් එකකට යන්න පුළුවන් අවස්ථාවක් winninlk එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා බිල්ඩින් එක රෙන්ට් එකට දීලා ඔයාගේ වත්කමකින් මුදල් උපයනවා වගේ winninlk එකේ shop එකක් onboard කරලා ඔයාට පුළුවන් ඔයාගේම ඩිජිටල් වත්කමක් හදාගන්න. හරියට eBay එක, Facebook එක, TikTok එක, booking.com එක, Uber එක, Pixme එක, Google එක වගේ ඔයාට පුළුවන් ඩිජිටල් වත්කම නැත්නම් online asset digital assets හදාගන්න. හරි. ඔයා දැන් පාවිච්චි කරන SIM එක දැන් පාවිච්චි කරන්න පටන් ගන්න කොච්චර කාලෙද? අවුරුද්දක්, දෙකක්, තුනක්, පහක් ඔය වගේ කාලයක් යනවානේ. හැබැයි ඔයා ඔය SIM එක අරගෙන තියෙන්නේ එකපාරයිනේ. ඔය SIM එක අරන් තියෙන්නේ එකපාරයි. හැබැයි ඔය එකපාරක් ගත්ත SIM එකට මාසෙන් මාසෙට අවුරුදු ගානක් තිස්සේ රීලෝඩ් එකක් දානවනේ. ඇයි ඒ? ඔයාට ඒ සර්විස් එක ඕන නිසා. අන්නේ SIM කම්පැනි එක වගේ ඔයාටත් ඒ වගේ සල්ලියන විදිහේ සිස්ටම් එකක් හදාගන්න පුළුවන් නම් හොඳයිනේ. අනිවාර්යෙන් හොඳයි. එහෙනම් ඔයාට ඒ වගේ සල්ලියන සිස්ටම් එකක් winninlk එක පාවිච්චි කරලා ඔයාට හදාගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ අපිට මේ සර්විස් එක හම්බෙන්නේ දින 30කට. එතකොට මම මේක දින 30ක් ඇතුළත රීලෝඩ් කරලා කරගෙන යනවා වගේම මම ඔන්බෝඩ් කරපු shop වල අයත් මේක රීලෝඩ් කරද්දී මට රීලෝඩ් ඉන්කම් එකක් හම්බ වෙනවා. මම ඔයාලට දැන් රීලෝඩ් ඉන්කම් එක ගැන විදිහට pro affiliate facility එකකින් ගණන් හදලා පෙන්නන්න. අපි හිතමු ඔයා shop onboard කරන්න පටන් අරන් ඔයා පළවෙනි මාසේ shop දෙකක් onboard කරලා ඒක මාසෙන් මාසේ shop දෙකෙන් දෙක වැඩි කරගෙන යනවා කියලා හිතමුකෝ. අන්න ඒ වගේ වැඩි කරගෙන ගියපුවාම ඔයාට මොන වගේ ඉන්කම් එකක්ද හම්බෙන්නේ කියලා මම දැන් ඔයාට මේ chart එකෙන් පෙන්නන්න යන්නේ. ඉතින් අපි දන්නවා මේකේ pro affiliate කෙනෙක් විදිහට pro shop එකක් onboard කරොත් ඔයාට රුපියල් 5000ක benefit එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි super shop එකක් onboard කරොත් අපිට රුපියල් 2500ක shop onboarding benefit එකක් හම්බ වෙනවා. මම දැන් මේ පෙන්වන chart එක ඔයා හරි අවධානයෙන් අවබෝධයෙන් බලාගෙන ඉන්න ඕනේ. මොකද මේක තමයි ඔයා ආශ්‍රම කරන කෑල්ල වෙන්නේ. හරිද? අපි හිතමු අපි පළවෙනි මාසේ අපි සම්බන්ධ වෙලා පළවෙනි මාසේ අපි shop දෙකක් onboard කරනවා කියලා. අපි shop දෙකක් onboard කරපුවාම අපිට shop onboarding income එක හම්බ වෙනවා රුපියල් 10000ක්. ඒ කියන්නේ 5000 දෙකක්. මේ මාසේ අපිට monthly income එක විදිහට රුපියල් 10000ක income එකක් ලැබෙනවා. හරිද? දෙවෙනි මාසේ අපි දැන් අපි shop දෙකෙන් දෙකනේ වැඩි කරගෙන යන්නේ. දෙවෙනි මාසේ අපි shop 4ක් onboard කරනවා. දෙවෙනි මාසේ අපි shop 4ක් onboard කරනවා. අපිට shop onboarding income එක විදිහට රුපියල් 20000ක income එකක් ලැබෙනවා. ඒ වගේම තමයි අපිත් එක්ක පළවෙනි මාසේ සම්බන්ධ වෙච්ච දෙන්න ඉන්නවනේ. ඒ දෙන්න දෙවෙනි මාසෙට රීලෝඩ් කරනවා. එතකොට ඒ දෙන්න දෙවෙනි මාසෙට රීලෝඩ් කරපුවාම අපිට අන්න රීලෝඩ් ඉන්කම් එක විදියට රුපියල් 10000ක මුදලක් ලැබෙනවා. එතකොට මේ මාසේ අපේ ටෝටල් ඉන්කම් එක shop onboarding ඉන්කම් එකේ මාසේ 20000යි, රීලෝඩ් ඉන්කම් එක රුපියල් 10000යි, monthly ඉන්කම් එක අපිට මේ මාසේ රුපියල් 30000ක් ලැබෙනවා. එතකොට අපේ ටෝටල් ඉන්කම් එක ඒ වෙනකොට 40000ක් ලැබිලා තියෙනවා. තුන්වෙනි මාසේ වෙද්දී අපි shop 6ක් onboard කරනවා. ඒ කියන්නේ අපි එවැනි මාසෙටදී shop දෙකක් වැඩිපුර onboard කරලා තියෙනවා. එතකොට අපි total shop onboard කරලා තියෙනවා 12. තුන්වෙනි මාසෙදී මට shop onboarding income එක විදියට රුපියල් 30000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම තමයි අර තුන්වෙනි මාසෙදී රීලෝඩ් ඉන්කම් එක ලැබෙනවා රුපියල් 30000. කොහොමද මේ රුපියල් 30000 ලැබුණේ? මේ රුපියල් 30000 ලැබුණේ පළවෙනි මාසේ මම onboard කරපු shop දෙක තියෙනවානේ. එයාලා දෙවෙනි මාසෙට රීලෝඩ් කරනවා. ඒ වගේම තමයි දෙවෙනි මාසේ රීලෝඩ් කරනවා වගේම එයා තුන්වෙනි මාසෙත් එයාගේ shop එක රීලෝඩ් කරනවා. ඒ එයාලා දෙන්නගේ shop එක රීලෝඩ් කරද්දි දෙවෙනි මාසේ මගෙත් එක්ක සම්බන්ධ වෙච්ච 4 දෙනා ඒ 4 දෙනා shop එක රීලෝඩ් කරද්දි අන්න මට රීලෝඩ් ඉන්කම් එක විදියට 20000ක් එනවා.
එතකොට total reload income එක විදිහට රුපියල් 30000ක් ලැබෙනවා. එතකොට මට ඒ මාසේ monthly income එක විදිහට රුපියල් 60000ක income එකක් ලැබෙනවා. තුන්වෙනි මාසෙදී මගේ total income එක මට ලැබෙනවා රුපියල් ලක්ෂයක්. දැන් ඔයා වැඩ කරගෙන යන්න පටන් ගන්න දැන් මාස 3ක් වෙනවා. එතකොට දැන් ඔයා මේ මාස 3 ඔයා social media වල කොහොමද post දාලා promotion කරන්නේ? එතකොට කොහොමද customer කෙනෙක්ට කතා කරන්නේ? කොහොමද customer කෙනෙක්ට මේ සම්බන්ධයෙන් කියලා දෙන්නේ? මේ දේවල් ටික දැනුවත් වෙලා ඉන්නේ. ඔයා 4 වෙනි මාසෙ වෙද්දී ඔයා ඒ දැනුම පාවිච්චි කරලා ඔයා shop 8ක් onboard කරනවා. ඔයාට shop onboarding income එක විදිහට රුපියල් 40000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම reload income එක විදිහට රුපියල් 60000ක මුදලක් ලැබෙනවා. monthly income එක විදිහට ඔයාට 4 වෙනි මාසෙ වෙද්දී රුපියල් ලක්ෂයක income එකක් ලැබෙනවා. 4 වෙනි මාසෙදී ඔයාට රුපියල් ලක්ෂයක income එකක් ලැබෙනවා. ඔයා නිගමට කල්පනා කරලා බලන්න ඔයා ජොබ් එකකට ගියත් ඔයාට මාස 4ක් යද්දි රුපියල් ලක්ෂයක ඉන්කම් එකකට යන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඔයා කල්පනා කරලා බලන්න ඔයා දැනට කරන රැකියාව දැන් ඔයා කරන්න පටන් ගන්න අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුළුවන්. නැත්නම් අවුරුදු 20ක් විතර වෙන්නත් පුළුවන්. ඔය කාලය ඇතුළත ඔයාගේ රැකියා කාලය තුලම ඔයා තාම රුපියල් ලක්ෂයක ඉන්කම් එකකට යන්න බැරි වෙලා ඇති. හැබැයි ඔයාට වින්නින් එකක ඇතුලේ ඔයාට පුළුවන් shop on boarding කරලා මාස 4ක් ඔය කාලයක් ඇතුළත රුපියල් ලක්ෂයක ඉන්කම් එකකට යන්න. ඉතින් ඔයා 4 වෙනි මාසෙදී ඔයාගේ monthly income එක රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ වගේම total income එක රුපියල් ලක්ෂ 2ක් වෙනවා. 5 වෙනි මාසේ ඔයා shop 10ක් onboard කරනවා. 5 වෙනි මාසෙදී ඔයා shop 10ක් onboard කරනවා. shop onboarding income ඔයාට 50000ක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට reload income එක විදියට ඔයා 4 වෙනි මාසේ වෙද්දී shop 20ක් onboard කරලා තියෙනවා. shop 20ක් onboard කරලා තියෙනවා. අන්නේ 20ෙම reload income එක ඔයාට හම්බ වෙනවා රුපියල් ලක්ෂයක්. දැන් බලන්න ඔයාගේ shop onboarding income එකට වඩා ඔයාගේ reload income එක දෙගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. shop onboarding income එකට වඩා ඔයාගේ reload income එක දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඔයාට 5 වෙනි මාසෙදී ඔයාගේ monthly income එක ඔයාට ලක්ෂ 1.5ක් නැත්නම් 1,50,000ක monthly income එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ total income එක ඔයාට 3,50,000ක total income එකක් 5 වෙනි මාසෙදී ඇවිල්ලා තියෙනවා. 6 වෙනි මාසෙදී දැන් ඔයා shop 12ක් onboard කරලා තියෙන්නේ. shop 12ක් onboard කරලා තින්නේ shop onboarding income එක විදිහට රුපියල් 60000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම ඔයාට reload income එක විදිහට ඔයා 5 වෙනි මාසෙ වෙද්දී total shop onboard කරලා තියෙන 30ක් අන්නේ 30ෙම reload income එක ඔයාට 5 වෙනි මාසෙදී රුපියල් 1,50,000ක් විදිහට ඔයාට reload income එක ලැබෙනවා. එතකොට ඔයාගේ monthly income එක 5 වෙනි මාසෙදී 2,10,000ක්. රුපියල් 2,10,000ක monthly income එකට 5 වෙනි මාසෙදී යන්න පුළුවන්. ඒ වගේම තමයි total income එක විදියට ඔයාට 6 වෙනි මාසෙ වෙද්දී 5,60,000ක මුදලක් ඔයාට ලැබෙනවා. 7 වෙනි මාසෙ වෙද්දී ඔයා shop 14ක් onboard කරලා තියෙන්නේ. shop 14ක්. එතකොට ඔයා total shop onboard කරලා තියෙනවා 56ක්. total shop 56ක් onboard කරලා තියෙනවා. shop onboarding income එක විදියට රුපියල් 70,000ක් හම්බ වෙනවා. ඒ වගේම reload income එක විදියට ඔයා 6 වෙනි මාසෙ වෙද්දී shop 42ක් onboard කරලා තියෙන්නේ. අන්නේ shop 42ේම income එක ඔයාට reload income එකක් විදියට 7 වෙනි මාසෙ ලැබෙනවා. එතකොට ඔයාට reload income එක විදියට 2,10,000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ monthly income එක 7 වෙනි මාසේ 2,80,000යි. 2,80,000යි ඔයාගේ monthly income එක. ඒ වගේම total income එක විදියට ඔයාට 7 වෙනි මාසෙදී 8,40,000ක් ඇවිල්ලා. 8,40,000ක් ඇවිල්ලා. වින්නින් එකක ඇතුලේ ඔයාට මාස 7ක් වගේ යද්දී අවම මට්ටමේ මේක කරගෙන ගියත් ඔයාට 8,40,000ක වගේ total income එකකට යන්න පුළුවන්. 8 වෙනි මාසේ අපි shop onboard කරලා තියෙනවා 16ක්. shop onboarding income එක විදියට හම්බ වෙනවා රුපියල් 80,000ක්. ඒ වගේම reload income එක විදියට ඔයාට ලැබෙනවා ඔයා 7 වෙනි මාසෙදී shop 56ක් onboard කරලා දිනවනේ. අන්නේ 56ෙම reload income එක ඔයාට හම්බ වෙනවා 2,80,000ක්. 2,80,000ක reload income එකක් හම්බ වෙනවා. ඒ වගේම monthly income එක විදියට ඔයාට 3,60,000ක මුදලක් හම්බ වෙනවා. ඒ වගේම total income එක විදියට ඔයාට 8 වෙනි මාසෙ වෙද්දී 112ක total income එකක් 8 වෙනි මාසෙ වෙද්දී ඇවිල්ලා. අපි බලමු 9 වෙනි මාසෙ වෙද්දී මම shop 18ක් onboard කරලා තියෙනවා. ඒ වගේම මගේ total shop එතකොට මම shop 90ක් onboard කරලා තියෙනවා. shop onboarding income එක 9 වෙනි මාසෙ වෙද්දී රුපියල් 90,000ක් ලැබිලා තියෙනවා. ඒ වගේම reload income එක විදියට මට 3,60,000ක reload income එකක් ලැබෙනවා. ඒ වගේම තමයි monthly income එක මට 9 වෙනි මාසෙදී 4,50,000ක monthly income එකක් ලැබෙනවා. ඒ වගේම total income එක විදියට මට 16,50,000ක total income එකක් 9 වෙනි මාසෙ වෙද්දී ඇවිල්ලා තියෙනවා. 10 වෙනි මාසෙ වෙද්දී මම shop 20ක් onboard කරනවා. එතකොට shop onboarding income එක මගේ කීයද? shop onboarding income එක දැන් රුපියල් ලක්ෂයයි. ඒ වගේම තමයි
මට රීලෝඩ් ඉන්කම් එක විදියට 9 වෙනි මාසේ වෙද්දි මම ෂොප් 90ක් ඔන්බෝඩ් කරලා තියෙන්නේ. අන්නේ 90ෙන්ම මට රුපියල් 5000 ගානේ රීලෝඩ් ඉන්කම් එක ආවට පස්සේ මට රීලෝඩ් ඉන්කම් එක විදියට 450000ක රීලෝඩ් ඉන්කම් එකක් ඇවිල්ලා තිනවා. නිකමට බලන්න ෂොප් ඔන්බෝඩ් ඉන්කම් එක ලක්ෂයයි. ඒ වගේ 4 ගුණයකටත් වැඩි රීලෝඩ් ඉන්කම් එකක් මට 10 වෙනි මාසේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ. එතකොට 10 වෙනි මාසේ මගේ මන්ත්ලි ඉන්කම් එක වෙනවා 5,50,000ක මන්ත්ලි ඉන්කම් එකක් එනවා. ඒ වගේම ටෝටල් ඉන්කම් එක විදිහට මට ලක්ෂ 22ක් ටෝටල් ඉන්කම් එකක් මට ඇවිල්ලා තිනවා මාස 10ක් වගේ යද්දි. මේක ඇවරේජ් එකක් විදිහට බැලුවොත් ටෝටල් ඉන්කම් එකකින් ඇවරේජ් එකක් විදිහට බැලුවොත් මට මාසෙකට 2,20,000ක වගේ ආදායමක් ඇවිල්ලා දින මන්ත්ලි බැලුවොත්. ඊළඟට අපි බලමු 11 වෙනි මාසේ මම ෂොප් 22ක් ඔන්බෝඩ් කරලා තියෙනවා. ෂොප් ඔන්බෝඩින් ඉන්කම් එක 1,10,000ක ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රීලෝඩ් ඉන්කම් එක විදියට මට 5,50,000ක රීලෝඩ් ඉන්කම් එකක් ඇවිත් තියෙනවා. මේ 5,50,000 රීලෝඩ් ඉන්කම් එක හැදෙන්නේ මම 10 වෙනි මාසේදී ෂොප් 100,000ක් ඔන්බෝඩ් කරනවානේ. අන්න 110ම 11 වෙනි මාසේ රීලෝඩ් කරාට පස්සේ මට 5,50,000ක රීලෝඩ් ඉන්කම් එකක් හම්බ වෙනවා. ඒ වගේම 11 වෙනි මාසේ මට මන්ත්ලි ඉන්කම් එක විදියට 6,60,000ක් ලැබෙනවා. ටෝටල් ඉන්කම් එක විදියට මට 28,60,000ක මුදලක් ලැබෙනවා. 12 වෙනි මාසෙදී ෂොප් 24ක් මම ඔන්බෝඩ් කරලා තියෙනවා. ඒ වගේම ෂොප් ඔන්බෝඩින් ඉන්කම් එක විදියට මට 1,20,000ක මුදලක් ලැබෙනවා. රීලෝඩ් ඉන්කම් එක විදියට මට 6,60,000ක මුදලක් ලැබෙනවා. මන්ත්ලි ඉන්කම් එක විදියට 7,80,000ක මුදලක් ලැබෙනවා. ටෝටල් ඉන්කම් එක විදියට මට 36,40,000ක මුදලක් 12 වෙනි මාසේ වෙද්දි ලැබිලා තියෙන්නේ. 13 වෙනි මාසේ වෙද්දී ෂොප් මම 26ක් ඔන්බෝඩ් කරනවා. ෂොප් ඔන්බෝඩින් ඉන්කම් එක විදියට 1,30,000ක මුදලක් මම උපයලා තියෙනවා. මේ වගේම රීලෝඩ් ඉන්කම් එක විදියට 7,80,000ක මුදලක් උපයලා තියෙනවා. මන්ත්ලි ඉන්කම් එක විදියට 9,10,000ක මුදලක් උපයලා තියෙනවා මම 13 වෙනි මාසේ වෙද්දී. ඒ වගේම ටෝටල් ඉන්කම් එක 45,50,000ක මුදලක් මම උපයලා තියෙනවා. 14 වෙනි මාසේ වෙද්දී මට ෂොප් කීයක් ඔන්බෝඩ් කරන්න පුළුවන් කියලාද ඔයාලා හිතන්නේ? මන්ට 14 වෙනි මාසේදී ෂොප් ඔන්බෝඩ් කරන්න පුළුවන් 18යි. ඇයි 18ක් ඔන්බෝඩ් කරන්න පුළුවන්? මම ප්‍රෝ ඇෆිලියේට් කෙනෙක් විදිහට මට ෂොප් 200ක් තමයි ඔන්බෝඩ් කරන්න පුළුවන්. එතකොට මට බැලන්ස් එක තියෙන්නේ ෂොප් 18යි 14 වෙනි මාසේ වෙද්දී මම 14 වෙනි මාසේදී ෂොප් 18ක් ඔන්බෝඩ් කරපුවාම මට ෂොප් ඔන්බෝඩින් ඉන්කම් එක 90,000ක් හම්බ වෙනවා. රීලෝඩ් ඉන්කම් එක මට හම්බ වෙලා තියෙනවා 9,10,000. 9,10,000ක රීලෝඩ් ඉන්කම් එකක් 10 ගුණයකටත් වඩා වැඩි රීලෝඩ් ඉන්කම් එකක් මට 14 වෙනි මාසෙදී හම්බ වෙනවා. ඒ වගේ 10,10,ක මන්ත්ලි ඉන්කම් එකක් මට 14 වෙනි මාසෙදී හම්බ වෙනවා. ටෝටල් ඉන්කම් එක විදියට 55,50,000ක මුදලක් ලැබෙනවා. මෙතනින් පස්සේ මට හැම මාසෙකම රීලෝඩ් ඉන්කම් එක විදියට මාසික රුපියල් 10,00,000ක මුදලක් යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ මාස 14කින් ඔය මන්ත්ලි ඉන්කම් එක රුපියල් 10,00,000ක් කරගන්න. එතකොට මේ දේවල් ටික අපි නිකන් හිතලා කියලා හම්බෙන්නේ අපිට වැඩ ටිකක් තියෙනවා කරන්න. මේ වැඩ ටික කරාට පස්සේ අපිට පුළුවන් මේ වගේ ඉන්කම් එකට යන්න. මෙන්න මේ වගේ ඔයාට ෂොප් 200ම ඔන්බෝඩ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඉන්කම් එක මාසිකව 10,10,000ක් ඔයාගේ මාසික ආදායම 10,10,000ක් කරගන්න. ඒ වගේම තමයි ඒක දිගින් දිගටම ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයා හිතලා බලන්න ඔයා රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් ඔයා කරන දේකට නැවත මුදල් එන්නේ සිස්ටම් එකක් හදා ගන්න පුළුවන්ද? එහෙම හදා ගන්න බෑ. එහෙම හදාගත්තොත් ඔයාට හදා ගන්න වෙන්නේ ඩයලොග් වගේ බිස්නස් එකක්. අපිට ඒ වගේ බිස්නස් එකක් හදාගන්න කිව්වොත් බිලියන ගාණක් කීයන් කරන්න එනවා. හැබැයි අපිට වින්නින් එකේ ඇෆිලියේටර් කෙනෙක් විදිහට අපිට එක්වරක් කරන දෙක නැවත මුදල් එන විදිය දෙයක් හදා ගන්නවා වගේ මේක වැඩි කරගන්න පුළුවන් විදිය දෙයක් මේ රීලෝඩ් සිස්ටම් එක කියලා ඇදලා තියෙනවා. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ඔයා ඔන්ලයින් ෂොප් එකක් හදාගෙන ඒක කස්ටමර්ස්ලා රෙජිස්ටර් කරගෙන ඒ වගේම ඔයාට ඔන්ලයින් ෂොප් ඔන්බෝඩ් කරලා තා රීලෝඩ් ඉන්කම් එකකින් සල්ලි එන විදිය දෙයක් හදාගන්න ගියොත් ඔයාට කීයක් වියදම් වේද කියලා ඔයාට මිලියන ගාණක් වියදම් වෙයි. හැබැයි ඔයාට ඉතාම අඩු මුදලකින් ඔයාට පුළුවන් වින්නින් එකකින් මේ බිස්නස් එක පටන් ගන්න. ඔයා ප්‍රෝ ඇෆිලියේට් එකකින් සම්බන්ධ වෙනවා නම් ඔයාට ප්‍රොඩක්ට්ස් 10ක ෂොප් එකක් දාන්න පුළුවන් වගේම ඔයාට ෂොප් 200ක් ඔන්බෝඩ් කරන්න
අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම shop එක onboard කරපුවාම ඔයාලට රුපියල් 5000ක shop onboarding benefit එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාලට මාසිකව ලක්ෂ 10ක income එකක් ලබා ගන්න පුළුවන් අවස්ථාව winninuk.com එකෙන් ලබා දීලා තියෙනවා. super affiliate facility එකකින් සම්බන්ධ වෙනවා නම් ඔයාලට product 5ක shop එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට shop 100ක් දක්වා onboard කරන්න පුළුවන්. වගේම ඔයා shop එකක් onboard කරාම ඔයාලට රුපියල් 2500ක shop onboarding income එකක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලට monthly ලක්ෂ 2.5ක income එකකට යන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ වගේම affiliate එක ගන්න කෙනෙක්ට agency benefit ලැබෙනවා. මොකද්ද මේ agency benefit කියන්නේ? ඔයාලට winninuk එකේ agency benefit active කෙනෙක් නම් ඔයාගේ customer products මිලදී ගද්දී ඔයා shop onboard කරද්දී RB වලින් විතරක් නෙවෙයි RBP points වලින් සම්බ කරන්න ලැබෙනවා. ඒ වගේම මම onboard කරපු shop වල අය එයාලා product sell කරද්දී සහ එයාලා shop onboard කරද්දී මට අන්න එයාලගෙන් income එකක් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. මට agency benefit එක active වෙලා තියෙන නිසා. මම මේක ඔයාලට මේ විදිහට pro affiliators ලා onboard කරද්දී කොහොමද RBP points වලින් agency benefit ලැබෙන්නවද කියලා මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට RBP point එකක් කියන්නේ ලංකාවේ රුපියල් 2ක්. ඔයා හිතන්න pro shop 10ක් onboard කරලා ඒ 10 දෙනෙක් කෙනෙක් shop 10 ගානේ එයාලා shop 10ක් onboard කරනවා. එතකොට total shop කීයක් onboard වෙලා තියෙනවද? shop 100ක් onboard වෙලා තියෙනවා. අන්න ඒ 100 දෙනෙක් එක්කෙනා shop 10 ගානේ එයාලා shop onboard කරපුවාම total shop 1000ක් onboard වෙලා තියෙනවා. එන්න මේ 1000ෙන්ම points 100 ගානේ ඔයාට ලැබුණොත් ඔයාට points ලක්ෂයක් ලැබිලා තියෙනවා. points ලක්ෂයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒක රුපියල් 2කින් වැඩි වුණාම අන්න ඔයාට රුපියල් ලක්ෂ 2ක agency income එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි හිතමු අර 1000 ඒ 1000ත් එක්කෙනෙක් shop 10 ගානේ onboard කරොත් shop 10000ක් onboard වෙලා තියෙනවා. shop 10000ක් onboard වුණාට පස්සේ අන්නේ shop 10000ෙන් ඔයාට point 100 ගානේ ආපුවාම ඔයාට point ලක්ෂ 10ක් ඇවිල්ලා තියෙනවා. අන්නේ ලක්ෂ 10 රුපියල් 2කින් වැඩි වුණාම අන්න ඔයාට agency benefit වලින් රුපියල් ලක්ෂ 20ක income එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට pro affiliate කෙනෙක් විදිහට ඔයාගේ agency benefit active වුණාම ඔයාට මෙන්න මේ වගේ ලොකු agency income එකකට යන්න පුළුවන්. ඔයාට මේ සමස්ත platform එක හරහාම ඔයාට agency benefit හරහා ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට ක්‍රම කීපයකින්ම winninuk.com එකේ මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන්න මේ විදිහට pro affiliate එක සහ super affiliate එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ business එක පටන් ගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ pro affiliate එක super affiliate එක තියෙන දින 30කට එතකොට මේ දින 30 අවසන් වෙද්දී ඒක නැවත reload කරලා ඔයාලට පුළුවන් මේ customer base එක සහ ඔයාගේ ඒ shop එක continue කරන්න. ඒ වගේම ඔයාලට තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මෙයාලගේ තියෙනවා online entrepreneurship course එකක්. ඒ course එක හරහා සම්බන්ධ වෙන කෙනෙක් මාස 12ක් pro affiliate එක free හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 10000ක් වෙන pro affiliate එක මාස 12කට free හම්බ වෙනවා. එතකොට මේ online entrepreneurship course එක ඔයාලට රුපියල් 39900කට ලබා ගන්න පුළුවන් අවුරුද්දකට. මේ කියන්නේ ඔයා අවුරුද්දකටම 39900ක් payment කරලා ඔයාලට පුළුවන් වැඩ පටන් ගන්න කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට monthly reload කරන්න නෑ. ඔයා අවුරුද්දටම එකපාර course එකෙන් පටන් අරගෙන ඔයාලට පළවෙනි අවුරුද්දේ pro affiliate එක අවුරුද්දකට free ලබා ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයා course එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයා මේකේ එක course එකක් sell කරොත් ඔයාට රුපියල් 10000ක benefit එකක් හම්බ වෙනවා. ඒ වගේ ඔයා මාසෙකට course 10ක් sell කරොත් ඔයාට ලක්ෂයක income එකක් ගන්න පුළුවන්. ඔයා මාසෙකට course 30ක් sell කරොත් ඔයාට ලක්ෂ 3ක income එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාට course එක හරහා හොඳ income එකකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ රුපියල් 5000 10000 39900ක් වගේ මුදලකින් ඔයාට ඔයාගේ business එක winninuk.com පටන් ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඔයා දැන් මේකේ course එකෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් course එකෙන් බඳව ගන්න කරන්නත් පුළුවන්. ඒ වගේම pro affiliators ලා බඳව ගන්නත් පුළුවන්. ඒ වගේම super affiliators ලා බඳව ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා pro affiliate කෙනෙක් නම් ඔයාට පුළුවන් pro affiliators ලා බඳව ගන්න සහ super affiliators ලා බඳවා ගන්න. ඒ වගේම ඔයා super affiliate කෙනෙක් විදිහට සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් super affiliators ලා බඳවා ගන්න පමණයි. එතකොට ඔයාට මේ ඔයා ගන්න ෆැසිලිටි එකකට අදාළව බෙනිෆිට් තමයි ඔයාට ලැබෙන්නේ. එතකොට අපි හිතමු ඔයා සුපර් ඇෆිලියේට් එකෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාට එතනින් ප්‍රෝ ඇෆිලියේට් එකට වගේ යනවා නම් ඔයාට වෙනම අලුතින් account එකක් හදාගෙන තමයි ඔයාට ප්‍රෝ ඇෆිලියේට් එක හරහා
ඔයාට වැඩ පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් ඔයාට හිතෙන්න පුළුවන් මේක තව ටික කාලෙකින් මම පටන් ගන්නවා කියලා එහෙම ඔයාට හිතෙන්න පුළුවන් මේක එහෙනම් මේ අවස්ථාවන් ගොඩක් ඇතිනේ ඉඳම තව ටික කාලෙකින් පටන් ගන්නවා කියලා. එහෙම අවස්ථාවන් ගොඩක් නැහැ. මොකද windinlk.com එක ලංකාව ඇතුළෙන් ඇෆිලියේටර්ස්ලා බඳව ගන්නේ ලක්ෂයක් විතරයි. නැත්නම් shop owners ලා ලක්ෂයකට විතරයි ලංකාවේ එයාලගේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට දැන් ඔයාලට හිතන්න පුළුවන් ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක්නේ. ඒ හින්දා මට තව කල් තියෙනවා කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නෑ. ඔයා එහෙම හිතුවට ඒක එහෙම වෙන්නේ නෑ. ඔයා බලන්න පළවෙනි පාර ඇෆිලියේටර්ස්ලා 100 දෙනෙක් සම්බන්ධ වෙනවා. අන්නේ 100 දෙනා එක්කෙනෙක් 20 ගානේ ඇෆිලියේටර්ස්ලා සම්බන්ධ කරපුවාම ඇෆිලියේටර්ස්ලා 2000ක් හැදිලා තියෙනවා. අන්නේ ඇෆිලියේටර්ස්ලා 2000ම එක්කෙනෙක් ඇෆිලියේටර්ස්ලා 10 ගානේ සම්බන්ධ කරපුවාම ඇෆිලියේටර්ස්ලා 20000ක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ 20000ම ෂොප් 5 ගානේ ඔන්බෝඩ් කරපුවාම ඇෆිලියේටර්ස්ලා ලක්ෂයක් හැදිලා තියෙනවා. එතකොට මේක හැදෙන්න මහා කාලයක් යයි කියලා හිතනවද? දැන් මේ සෝෂල් මීඩියා වල තියෙන හැකියාවත් එක්ක ඔයා හිතනද මේක හැදෙන්න ගොඩ කාලයක් යයි කියලා? නෑ මේක ඉක්මනින් ඉවර වෙනවා. ඒ හින්දා ඔයා තව මාසෙකින් දෙකකින් පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයාට එච්චර කල් ඉන්න වෙන්නේ නැහැ. මොකද මේ ඇෆිලියේටර්ස්ලා ලක්ෂය මෙයාලා ඉක්මනින්ම සම්බන්ධ කරගෙන ඉවර කරගන්න. ඒ හින්දා ඔයා මෙතන බලන්න ඔයා ඇෆිලියේටර් කෙනෙක් විදිහට සුපර් ඇෆිලියේටර් කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා ඔයාගේ shop 200 කොහොමද ඉක්මනට කරගන්නේ? ඔයාගේ shop 100 කොහොමද ඉක්මනට ඔන්බෝඩ් කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද අපි මේ බිස්නස් එක පටන් ගන්න කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ windinlk එකේ account එක හදාගන්න එක. windinlk එකේ account එක හදාගෙන ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ රුපියල් 5000ක් රුපියල් 10900ක් වගේ මුදලක් වියදම් කරලා ඔයාගේ බිස්නස් එක windinlk.com එකේ ඇෆිලියේටර් කෙනෙක් විදිහට ප්‍රෝ ඇෆිලියේටර් කෙනෙක් විදිහට පටන් ගන්න. පටන් ගත්තට පස්සේ ඔයාලට එතනින් ඉස්සරහට කරන දේවල් ටික වීඩියෝ සහ zoom හරහා දැනුවත් කරනවා. වගේම දවසකට රුපියල් 5000 10000 15000 30000 ආදායම ලබා ගන්නවා වගේම මාසෙකට ලක්ෂ එකමාරක් දෙකක් ලක්ෂ 5ක් ලක්ෂ 10කට වගේ ආදායමක් ගන්න පුළුවන් අවස්ථාවක් windinlk.com එක හරහා ලැබිලා තියෙනවා. ඉතින් ඔයත් ඉක්මනින්ම ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. අදම windinlk.com එකත් එක්ක සම්බන්ධ වෙන්න.